සුබ දවසක් හැමෝටම. අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ බලවත් රටවල් හරි උජාරුවට කතා කරන ප්‍රහාරක යානා ප්‍රායෝගිකව යුද්ධවලට යොදා ගැනීම ගැන. ඒ වගේම මම මේ වීඩියෝ එකේදී සමහර සංකීර්ණ දේවල් ගැන කතා කරන්නේ නැහැ. මොකද මම ඒව ගැන වෙනම වීඩියෝ එකක් දාලා තියෙන නිසා. මම ඒ වීඩියෝ වල ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඔයාලට හොයාගන්න ලේසි වෙන්න. මෑතකදී වුණ ලොකුම යුද්ධය රුසියානු යුක්‍රේන යුද්ධය. මේ යුද්ධය රටවල් දෙකක් අතර වුණ නිසා රටවල් දෙකම තමන්ගේ උපරිම ශක්තියෙන් මේ යුද්ධය කළා ඔයාලා දන්නවා ඇති. අපි මේ යුද්ධයට භාවිතා කරපු ගුවන් ශක්තිය උදාහරණයට අරගෙන කතා කරමු. අපි යමු එහෙනම් වීඩියෝ එකට. අපි බලමු ලෝකයේ ජනප්‍රියම ප්‍රහාරක ගුවන් යාන මොනවද? යුද්ධවල ඒවා කොහොමද යොදාගන්නේ? විශේෂයෙන් රුසියානු යුක්‍රේන යුද්ධයේ ගුවන් බලය ගැනත් හොයලා බලමු. මේ වෙද්දී ලෝකයේ ජනප්‍රියම පස්වෙනි පරම්පරාවේ ප්‍රහාරක යානක් කීපයක්ම තියෙනවා. ඒ ඇමරිකාවේ F-35, F-22, රුසියාවේ Su-57 ප්‍රහාරක යාන. අපි මුලින්ම බලමු ලොකීඩ් මාටින් සමාගමේ F-35 Lightning II යානය ගැන. මේ ප්‍රහාරක යානය ගුවනේ සිට ගුවනට යුද්ධ, ගුවනේ සිට ගොඩබිම් ප්‍රහාර, ඉලෙක්ට්‍රොනික යුද්ධ, බුද්ධි තොරතුරු රැස්කිරීම සහ නිරීක්ෂණය ඔත්තු බැලීම යන සියල්ලම කළ හැකි බහුකාර යානයක් විදියටයි සැලකෙන්නේ. මේ යානයේ උපරිම වේගය මාක් 1.6ක්ද, ගමන් කළ හැකි උපරිම උස අඩි 50000ක්ද, උපරිම ගුවන් පරාසය සැතපුම් 1380ක්ද, හොඳ ස්ටීල්ත් හැකියාවක් තියෙන මේ යානාවේ රේඩාර් හරස්කඩ වර්ග මීටර් 0.001ක්ද, කිලෝ 8160ක බරකින් යුත් ආයුධ ගෙන යාමේ හැකියාව මේ යානාවට පවතිනවා. ඒ වගේම මේ යානා 1000කටත් වඩා නිෂ්පාදනය කරලා තියෙන අතර ඒවා රටවල් 17කට වඩා ප්‍රමාණයක ගුවන් හමුදාව මේ වෙද්දිත් සක්‍රියව භාවිතා කරනවා. F-35 යානා ජාලකරණයෙන් චන්ද්‍රිකා ඩ්‍රෝන එක්ක තොරතුරු හොමාරු කර ගැනීම වගේ තාක්ෂණික හැකියාවන්ගෙන් යුක්ත බවයි කියවෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ ඇමරිකාවේ අද්විතීය නිර්මාණයක් වුණ F-22 Raptor යානය ගැන. F-22 ප්‍රහාරක යානය ගුවන් ආධිපත්‍ය යානයක් විදියට නිර්මාණය කළ එකක් වුණ අතර එය ප්‍රධාන වශයෙන් විරුද්ධ ගුවන් යානා මර්ධනය සහ ගුවනේ සිට ගුවනට යුද්ධ සඳහා යොදා ගන්නවා. මේ යානයේ උපරිම වේගය මාක් 2.25ක් වන අතර ගමන් කළ හැකි උපරිම උස අඩි 65617ක් විදියටයි සැලකෙන්නේ. ඒ වගේම ගමන් කළ හැකි උපරිම දුරපරාසය සැතපුම් 2000ක්ද ඉතා ඉහළ ස්ටීල්ත් හැකියාවක් සහිත මේ යානයේ රේඩාර් හරස්කඩ වර්ග මීටර් 0.001ක් විදියටයි සැලකෙන්නේ. උපරිම කිලෝ 8160ක බරකින් යුත් ආයුධ සහිතව ගමන් කළ හැකි යානය වෙපන් බේ. ඒ කියන්නේ ආයුධ පිටතට නිරාවරණය නොවන විදිහට අභ්‍යන්තරයේ සංගවාගෙන යන ගුවන් යානයක් විදියටයි සැලකෙන්නේ. මේ යානය ද්විත්ව එන්ජින් සහිත යානයක් වුණත් ස්ටීල්ත් හැකියාව ඉහළ නංවා ගැනීමට එන්ජිමෙහි පිටාර තුණ්ඩ නිර්මාණය නිරාවරණය නොවන අයුරින් නිෂ්පාදනය කරලා තියෙන අතර ඒ හේතුවෙන් මේ යානය අදෝරක්ත සංවේදකවලට හසු නොවන යානයක්. මේ හැකියාව ඇමරිකාවේ F-35 යානයට හෝ රුසියාවේ Su-57 යානයටවත් නොමැති අතර මෙම යානයේ ඉහළ ස්ටීල්ත් හැකියාව නිසාම රේඩාර් තිරයක කුඩා කෘමියෙක් විදිහට පෙන්වනවා කියලයි කියවෙන්නේ. මේ වෙද්දිත් F-22 යානා 190කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙන අතර මේ යානයේ ඉතා ඉහළ ස්ටීල්ත් හැකියාව නිසා කිසිම රටකට අපනයනය කිරීමක් සිදු කරලා නම් නැහැ. ඊශ්‍රායලය, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවල් මේ යානා ලබා ගැනීමට උත්සාහ දැරුවත් මෙම යානයේ තාක්ෂණය සතුරු රටක් සතුවේ යයි පවතින බිය නිසාම මේ තීරණය ගත් බවයි ඇමරිකානු රජය පවසන්නේ. අපි ඊළඟට කතා කරන ප්‍රහාරක යානය රුසියාවේ Su-57 යානය. මේ ප්‍රහාරක යානය බහුකාර යානයක් විදිහට නිර්මාණය කරලා තියෙන අතර ගුවන් ආධිපත්‍ය සහ ගුවනේ සිට ගොඩබිම් ප්‍රහාර යන දෙකටම යොදා ගන්න පුළුවන් බවයි පැවසෙන්නේ. මාක් 2ක උපරිම වේගයක් සහිත මේ යානයේ ගමන් කළ හැකි උපරිම උස අඩි 50000ක් වන අතර ගුවන් පරාසය සැතපුම් 3107ක් බවයි සඳහන් වෙන්නේ. වර්ග මීටර් 0.5ක රේඩාර් හරස්කඩක් සහිත මේ ප්‍රහාරක යානාව උපරිම කිලෝ 10000කට ආසන්න බරකින් යුත් ආයුධ එක ගුවන් ගමනකදී ගෙන යාමේ හැකියාව ඇති ගුවන් යානය. මෙම යානයේ අද්විතීය උපමාරු හැකියාවකින් යුක්ත පස්වෙනි පරම්පරාවේ ගුවන් යානයක් විදියටයි සැලකෙන්නේ. මේ හැකියාවට හිමිකම් කියන්නේ ඒ යානයේ සතු
Saturn AL-41F1 එන්ජින් වල තියෙන 3D thrust vectoring ඒ කියන්නේ ත්‍රිමාණතල යොමු කිරීමේ හැකියාව නිසා. තවත් ඒ ගැන පැහැදිලි කළොත් අපි දන්නවා සාමාන්‍යයෙන් ගුවන් යානයක හැරවීම කරන්නේ තටයුගල චලනය කිරීමක් හරහා වුණත් මේ යානයට පුළුවන් එයාගේ එන්ජින් පිටාර තුණ්ඩ සිරස්ව හෝ තිරස්ව චලනය කරලා මේ යානය ඉතා කුඩා කාලයකදී චලනය කරන්න. ඒ නිසාම මෙම යානය ගුවනේදී තවත් සතුරු යානයක් සමග සටන් කර ජයගැනීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් තියෙන බවයි කියවෙන්නේ. ඊළඟට අපි මේ රටවල් සතු අනෙක් ප්‍රහාරක යානා ගැන කතා කරමු. හැමෝම දන්න F-16 යානයෙන් යානා 4000ක් විතර මේ වෙද්දි නිෂ්පාදනය කරලා තියෙන අතර ඒ යානා රටවල් 25කට වඩා ප්‍රමාණයක් තමන්ගේ ගුවන් හමුදාව වෙනුවෙන් මිලදී අරගෙන තියෙනවා. ඉතා ලාභදායී ගුවන් යානා මිසයිලයක් වන AIM-120 මිසයිල එක්ක F-16 යානා සතුරු ඉලක්ක විනාශ කිරීමට වඩාත් ජනප්‍රියයි. ඒ වගේම රුසියාවේ MiG-29 ප්‍රහාරක යානයත් ඒ වගේම ජනප්‍රිය යානයක්. මේ යානයෙන් යානා 1600කට වඩා හදලා ඒවා රටවල් 20කට වඩා ප්‍රමාණයක ගුවන් හමුදාව මේ වෙද්දිත් භාවිතාවට ගන්නවා. MiG-29 යානය R-27 මිසයිල් එක්ක කිලෝමීටර් 50කට ආසන්න දුරකට පහර දීමේ හැකියාවකින් යුක්ත බවයි කියවෙන්නේ. ඒ වගේම තවත් රුසියානු ජනප්‍රිය ප්‍රහාරක යානා නිෂ්පාදන සමාගමක් වුණ සුකෝයි සමාගමේ Su-27 හා Su-35 යානා මාක් 2කට වඩා වැඩි වේගයක් සහිතව R-37M මිසයිල එක්ක බලවත් වුණු ප්‍රහාරක යානා වුණා. ලෝකයේ යම් යම් කාල වකවානුවල ඇති වුණු යුද්ධවල මේ යානා ප්‍රායෝගිකව යොදාගෙන තියෙනවා. ඇමරිකාවේ F-16 යානා ඉරාකය ඇෆ්ගනිස්තාන යුද්ධවලදී ඇමරිකාවේ සහාය ලබන කණ්ඩායම් වලට සහාය ලබා දෙන්න බෝම්බ හෙලන්න වගේම ගුවන් ආරක්ෂාව වෙනුවෙන් යොදාගෙන තියෙනවා. ඒ වගේම F-16 යානා Fire and Forget නම් තාක්ෂණයෙන් ඉහළ මිසයිල භාවිතා කරලා ඉලක්ක විනාශ කරලා තියෙනවා. මේ Fire and Forget කියන මිසයිල ප්‍රහාරක යානයෙන් නිදහස් වූ පසු රේඩාර් තාප සංවේදක හෝ GPS මඟ පෙන්වීමක් යටතේ ස්වයංක්‍රීයව ඉලක්කය හඹා යාම සිදු කරනවා. රුසියාවේ MiG-29 ප්‍රහාරක යානා යුගොස්ලාවියා යුද්ධයේදී ගුවන් ඉලක්කවලට වගේම Su-25 යානා ඇෆ්ගනිස්තානයේ සෝවියට් යුද්ධයේදී ගොඩබිම් ඉලක්කවලට බෝම්බ දාන්නත් යොදාගෙන තියෙනවා. ඇමරිකාවේ F-35 යානා ඊශ්‍රායලයේ 2018 දී මැද පෙරදිග මෙහෙයුම් වලට යොදාගෙන තියෙන අතර මේ ප්‍රහාරක යානයේ තියෙන අති නවීන ස්ටීල් තාක්ෂණය නිසා රේඩාර් මගහැරලා අදාළ ඉලක්ක ආසන්නයටම ගිය බවත් සෙන්සර් ෆියුෂන් නම් තාක්ෂණය හරහා ගුවන් යානයේ සියලුම සෙන්සර් මගින් ලැබෙන දත්ත එකතු කරලා ලබා දෙන තොරතුරු මත සිදු කළ ප්‍රහාරයන් ඉතා නිවැරදිව සිදු කළ බවත් කියවෙනවා. රුසියා යුක්‍රේන යුද්ධය 2022 පෙබරවාරි 24 වෙනිදා රුසියාව විසින් යුක්‍රේනයේ ආක්‍රමණය කිරීමත් සමග නිල වශයෙන් ආරම්භ වුණා. මේ යුද්ධයේදී රටවල් දෙකම ගුවන් යානා භාවිතයෙන් ගොඩබිම් හමුදාවලට ආවරණය දෙන්න වගේම සතුරු යානා රේඩාර් භූමියේ ඉලක්ක විනාශ කරන්න භාවිතා කරනවා. රුසියාවට Su-35 MiG-31 වගේ යානා තිබුණත් යුක්‍රේනයේ S-300 ගුවන් ආරක්ෂක පද්ධතිය නිසා ගුවන් ආධිපත්‍ය ගන්න බැරි වුණු බවයි කියවෙන්නේ. මේකෙන් පේනවා ගුවන් බලය යුද්ධයකදී ඉතා තීරණාත්මක සාධකයක් කියලා. දැන් ඔයාලා බලනවා ඇති රුසියාවේ නිෂ්පාදනය කරන S-කාණ්ඩයේ ගුවන් ආරක්ෂක පද්ධති කොහොමද යුක්‍රේනයට ගියේ කියලා. මේ S-300 කියන්නේ යුක්‍රේනයේ ප්‍රමුඛ රුසියාව සෝවියට් සමූහාණ්ඩුව කාල සීමාවේ නිෂ්පාදනය වුණ ගුවන් ආරක්ෂක පද්ධතිය. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමත් එක්ක යුක්‍රේන භූමියේ ඉතුරුණු අවි ආයුධ ඒ විදිහටම ඉතිරි වෙනවා. මේ S-300 ගුවන් ආරක්ෂක පද්ධති ඒ විදිහට ඉතුරු වුණු ඒවා. ඒවා විතරක් නෙමෙයි. රුසියාවේ නිෂ්පාදිත MiG-29, MiG-23 වගේම MiG-25 යානා හා සුකෝයි පවුලට අයත් Su-27, Su-24, Su-25 යානාද විශාල විදියට යුක්‍රේනයට හිමි වුණා. රුසියාවත් එක්ක තිබුණු සම්බන්ධතා බිඳවැටීමත් එක්ක ඒ යානා අලුත් වැඩියාව අසීරු වුණ නිසා යුක්‍රේනය මේ යානා වෙනත් රටවල් වලට විකිණීමට පෙළඹෙනවා. ඒ වගේම පසුකාලීනව නේටෝ සංවිධානයේ සහයෙන් මේ යානා අලුත් වැඩියා වුණු බවත් යම් යම් තැන්වල සඳහන් වෙලා තියෙනවා. යුක්‍රේනයට යුද්ධය ආරම්භ වුණාට පස්සේ බටහිර රටවල් ගුවන් උපකරණ ලබා දීලා තියෙනවා. 2023 දී පෝලන්තයෙන් වගේම ස්ලෝවැකියාවෙන් MiG-29 යානා 24ක් ලැබුණා. මේ MiG-29 යානා සෝවියට් යුගයේ ඒවා වුණත් R-27 මිසයිල් එක්ක තවත් යුද්ධයට ගන්න පුළුවන් හොඳ තත්ත්වයේ පවතින හතරවෙනි පරම්පරාවේ ප්‍රහාරක යානා විදියටයි සැලකෙන්නේ. 2024 දී ඩෙන්මාර්කය හා නෙදර්ලන්තය F-16 යානා 65ක් යුක්‍රේනයට ලබා දුන්නා. ඔයාලට මතක ඇති.
මේ යානාවත් 4 වෙනි පරම්පරාවේ ප්‍රහාරක යානාවක් වුණ අතර AIM-120 මිසයිල් එක්ක රුසියානු යානාවලට එරෙහිව යාමේ හැකියාව මේ ප්‍රහාරක යානයට තියෙනවා. හැබැයි ඔයාලට මතකද මේ ගුවන් යානා ලැබිලත් ඒවා යුද්ධයට යොදා ගන්න යුක්‍රේනයට කාලයක් ගත වුණා. මේ යානාවලට යුක්‍රේනයේ ගුවන් නියමුවන් පුහුණු කරන්නේ. මේ වෙනතෙක්ම යුක්‍රේන ගුවන් හමුදාව පාවිච්චි කරලා තිබුණේ රුසියානු ප්‍රහාරක යානා විතරක් වීම නිසා. ඒ නිසා මේ පුහුණුවීම් වලට වෙනම කාලයක් ගත වුණා. ඒ පුහුණුව ලැබපු ගුවන් නියමුවන් දෙදෙනෙකු මේ වෙද්දි ජීවිතයෙන් සමුවරගෙන තියෙනවා. යුක්‍රේනයේ අත්වැරදීමකින් සිදුවුණු ප්‍රහාරයකින් විනාශ වුණු F-16 යානයේ ගුවන් නියමුවා සහ රුසියාවෙන් F-16 යානයකට එල්ල කළ ප්‍රහාරයකින් විනාශ වුණු ගුවන් යානයේ ගුවන් නියමුවයි. වගේම යුක්‍රේනයට ගුවන් ආරක්ෂණයට රුසියාවේ S-300 පද්ධතිවලට අමතරව ඇමරිකාවෙන් පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධති යුක්‍රේනයට ලැබුණා. පේට්‍රියට් පද්ධතියට කිලෝමීටර් 150ක පහර දීමේ පරාසයක් තියෙන නිසා රුසියානු ගුවන් හමුදාව ඉලක්ක ආසන්නයට නොයා බෝම්බ හෙලීම සඳහා වෙනම විකල්ප භාවිතා කළා. අනුව භාවිතා කරපු එක් විකල්පයක් තමයි අපි ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකකින් අරන් ආව ග්ලයිඩ් බෝම්බ. ගැන බලපු නැති අයට වීඩියෝ එක උඩ පෙන්නන ලින්ක් එකෙන් බලන්න පුළුවන්. රුසියාව Su-35, Su-25, MiG-31 වගේ යානා යුක්‍රේන යුද්ධයට යොදාගෙන තියෙනවා. Su-35 යානයෙන් R-37M මිසයිල් එක්ක කිලෝමීටර් 200කට ආසන්න දුරකට පහර දීමේ හැකියාව ලැබී තිබුණා. වගේම Su-25 යානා ගොඩබිම් ඉලක්කවලට බෝම්බ හෙලන්න පාවිච්චි කරලා තියෙනවා. ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට භාවිතා කරන යානා ඉලක්කයේ නිරවද්‍යතාවය වැඩි කර ගැනීම වෙනුවෙන් මීටර් 100ක් 500ක් වගේ පහළින් ගමන් කිරීම සිදු කරනවා. එහිදී නියමුවා හා යානයට එල්ලවන තර්ජන අවම කරන්න මේ Su-25 යානා ටයිටේනියම් ආවරණයකින් නියම කුටිය ආරක්ෂා කර ඇති බවයි පැවසෙන්නේ. යුක්‍රේනයේ ඒවට විරුද්ධව S-300, SA-11 වගේ SAM කියන්නේ Surface to Air Missile පද්ධති. තව විදිහට කිව්වොත් ගුවන් ආරක්ෂක පද්ධති යොදාගෙන තියෙනවා. S-300 පද්ධතියෙන් කිලෝමීටර් 150කට ආසන්න වපසරියක් ආරක්ෂා කරගන්න පුළුවන්. ස්ට්‍රිංගර් මෑන් පැඩ්ස් කියන්නේ උරහිස මත තියලා ගුවන් යානා විනාශ කරන්න භාවිතා කරන මේ වගේ ආයුධ ඔයාලා දැකලා ඇති. යුක්‍රේනයේ මේ වගේ ආයුධ භාවිතා කරන නිසා රුසියාවේ S-25 වගේ ගොඩබිම් ප්‍රහාරක යානා තැලකය යුතු ලෙස අඩු කරන්න උන බවයි කියවෙන්නේ. වගේම යුක්‍රේනයේ 4 වෙනි පරම්පරාවේ ප්‍රහාරක යානා වුණ MiG-29, Su-27 යානා මේ යුද්ධයට මුලින්ම යොදාගත්තා. මේවා සෝවියට් යුගයේ ඒවා වුණත් R-27 මිසයිල් එක්ක රුසියානු ප්‍රහාරක යානාවලට ප්‍රහාර එල්ල කිරීමට භාවිතා කළා. ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය මේ යුද්ධවලට මැදිහත් වීමත් එක්ක රුසියාවට විරුද්ධව යුක්‍රේනයට යුදාධාර ලබා දීමේ ප්‍රතිඵලයක් විදියට ලොකීඩ් මාටින් සමාගමේ 4 වෙනි පරම්පරාවේ F-16 යානා යුද්ධයේ අතරතුර යුක්‍රේන ගුවන් හමුදාවට එකතු වුණා. AIM-120 මිසයිල් අඩංගු F-16 යානා වලින් රුසියානු ගුවන් යානා බලපෑම තවත් අඩු කරන්න යුක්‍රේනයට හැකි වුණු බවයි විචාරකයන්ගේ මතය වෙන්නේ. වගේම රුසියාව යුක්‍රේන යානාවලට විරුද්ධව රුසියාවේ ප්‍රමුඛ ගුවන් ආරක්ෂක පද්ධතියක් වුණු S-400 ගුවන් ආරක්ෂක පද්ධතිය යොදාගෙන තියෙනවා. අඩු උන්නතාංශවලට පහර දීමේ හැකියාව අඩු කිලෝමීටර් 400ක ප්‍රහාර පරාසයක් තියෙන මේ ගුවන් ආරක්ෂක පද්ධතිය නිසා යුක්‍රේනය රුසියානු ගොඩබිම් ඉලක්කවලට පහර දෙන්න Su-35 යානා අඩු උන්නතාංශයක් යටතේ භාවිතා කරලා තියෙනවා. මේ වගේ යානා විනාශ කරන්න රුසියාවත් Su-35 යානා Fire and Forget මිසයිල වුණ R-77 මිසයිල එක්ක ගුවනට එකතු කළේ ගුවනයේදීම යුක්‍රේන යානා විනාශ කිරීමේ අරමුණින්. මේ වෙද්දී රුසියාවේ හොඳම ගුවන් ආරක්ෂක පද්ධතිය කියන S-500 පද්ධතිය හා රුසියාවේ 5 වෙනි පරම්පරාවේ යානයක් වුණ Su-57 වගේම ඇමරිකාවේ F-35 කියන බලවත් රටවල් එන උජාරුවට කතා කරන එකක්වත් මේ යුද්ධයට අරගෙන නැහැ. අපි බලමු ඇයි කියලා. අපි මුලින්ම බලමු රුසියාවේ 5 වෙනි පරම්පරාවේ ප්‍රහාරක යානයක් වුණු Su-57 යානය ඇයි මේ යුද්ධයට භාවිතා නොකළ කියලා. මේ යානා යම් පරීක්ෂණ මට්ටම් වල භාවිතා කරලා තියෙනවා රුසියාවට අයත් භූමියේදී දිගුදුර මිසයිල් වලින් ප්‍රහාර එල්ල කරන්න. ඒත් කිසිම අවස්ථාවක රුසියානු භූමියෙන් පිටතට ගොස් ප්‍රහාර එල්ල කළ බවක් සඳහන් වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ Su-57 යානා මේ වෙද්දී රුසියාව නිෂ්පාදනය කරලා තියෙන්නේ 50කටත් වඩා අඩු ගණනක්. ඒ වගේම මේ යානාවේ ස්ටීල් තැකියාව F-35 යානා තරම් නැති නිසා වගේම
එන්ජිමේ ద్వාර දිත්වයම එළියට නිරාවරණය වෙලා තියෙන නිසා අදෝරක්ත සංවේදකවලට හසු වෙන්න පුළුවන්. ඒ වගේම අපි කලින් කතා කරපු විදිහට මේ යානාවේ පවතින උපමාරු තාක්ෂණය සතුරු පාර්ශවයක් සතු වේයයි කියන බිය නිසා මේ යානා භාවිතා නොකළ බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම හතරවෙනි පරම්පරාවේ ප්‍රහාරක යානාවල අවසාන කාලවකවානුව නිසා ඒවා භාවිතා කරලා සේවයෙන් ඉවත් කිරීමේ අදහසක් ඇති කියලත් ඇතැම් විචාරකයන් මත පළ කරනවා. S500 ගුවන් ආරක්ෂක පද්ධතිය ගැන කතා කළොත් මේ පද්ධතියද ක්‍රිමියාව කියන ප්‍රදේශයේ යම් ස්ථාන, ඒ කියන්නේ ක්‍රිමියාවේ තියෙන කර්ච් පාලම වගේ ස්ථාන ආරක්ෂා කිරීමට පරීක්ෂණ මට්ටමින් භාවිතා කළ බවත්, එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වුණු බවත් සඳහන් වෙනවා. 2021 දී අත්හදා බලපු මේ පද්ධතිය සතුරු චන්ද්‍රිකා පවා විනාශ කිරීමේ හැකියාවක් ඇති බවයි රුසියාව පැවසුවේ. කොහොම වුණත් මෙවැනි පද්ධති රුසියාව සතුව එකක් පමණක් තියෙන බවයි කියවෙන්නේ. ඒ නිසාම කිලෝමීටර් 400ක ඉලක්ක පරාසයක් ඇති S400 පද්ධති රුසියාව නිරන්තර භාවිතයට ගන්නවා. ඒ වගේම ඇමරිකාව යුක්‍රේනයට F-16 යානා ලබා දුන්නත් F-22, F-35 යානා ලබා නොදුන්නේ ඇයි කියලත් බලමු. F-16 යානාව සරල පුහුණුවීමට ඉතා පහසු යානාවක් නිසා වගේම ලෝකයේ රටවල් ගණනාවක් යොදාගන්න නිසා ඇමරිකාව මේ යානා යුක්‍රේනයට ලබා දෙන්න ඇති බවයි බොහෝ අයගේ මතය වෙන්නේ. අපි මේ වීඩියෝ එකේ මුලින් කතා කරපු F-22 යානා ලබා නොදුන්නේ ඇයි කියලා ඔයාලා දන්නවනේ. F-35 යානා වෙනත් රටවල් වලට ලබා දීලා තිබුණත් යුක්‍රේනයට ලබා නොදුන්නේ මේ යානාවල පුහුණුවීම අපහසු නිසා වගේම මේ යානා රුසියානු භූමියේදී අනතුරට ලක්වුණොත් ඒ තාක්ෂණයේ රුසියාව සතු වෙයි කියලා බය නිසා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ බලවත් රටවල් උජාරුවට කතා කරන පස්වෙනි පරම්පරාවේ ප්‍රහාරක යානා තවමත් සක්‍රියව යුද්ධවලට යොදා නොගන්න හේතුව. මම ඒ හේතු තව ටිකක් වෙනස් විදියට කියන්නම්. ප්‍රහාරක ගුවන් යානා තාක්ෂණයේ පස්වෙනි පරම්පරාව ආරම්භය 2000 වසරේ සිට මේ දක්වා අවුරුදු 25ක් තුල අනෙකුත් පරම්පරා දියුණුවීමේ ශීඝ්‍රතාවයට සමාන නොවීම ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඇත්තටම දැන් ආයුධ භාවිතයෙන් යුද්ධවලට රටවල් පෙළඹෙන එක මේ වෙද්දී අඩු වෙලා තියෙනවා. එහෙනම් දැන් රටවල් යුද්ධ කරන්නේ නැතුව ඇතිද? නෑ, එහෙමත් නෑ. එහෙනම් කොහොමද රටවල් යුද්ධ කරන්නේ? දැන් රටවල් යුද්ධ කරන්නේ ආර්ථිකයෙන්. මේ ටිකේ ඇමරිකාවේ, චීනයේ වෙන්නේ ඒ යුද්ධ තමයි. ඒ වගේම තවත් ක්‍රමයක් තියෙනවා. ඒ සයිබර් වෝෆෙයා. ඉස්සර රටවල් ඔත්තු බැලුවේ ගුවන් යානා වලින්, නැත්තම් මිනිස්සු යවලා. ඒත් දැන් ඔත්තු බලන්නේ පරිගණක වලට වෛරස් එවලා. රටවල් අඩපණ කරන්නේ ඒ රටේ යටිතල පහසුකම් වල පරිගණක පද්ධතියට සයිබර් ඇටැක් කරලා. ඒ නිසා ඒ පද්ධතිය බිඳ වැටිලා රටේ අර්බුද ඇති වෙනවා. එතකොට ඒ රටේ පාලකයෝ එලවන්නේ ඒ රටේ මිනිස්සුමයි. මේ වගේ වැඩවලට අපිත් සූදානම් වෙන්න ඕනේ. මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. මම ඒ වෙනුවෙන් මූලික පියවර විදියට කරපු වීඩියෝ දෙක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ ගැනත් බලලා දැනුවත් වෙන්න. එහෙනම් මේ වගේ දැනුම පිරි වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම ගිහින් එන්නම්. සුබ දවසක්.